පසුගිය වසරේ ජුලි 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේදී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත සහ ඔහුගේ බිරිඳ වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. ඉන් වසන්ත සුරේන්ද්‍ර එම ස්ථානයේදීම මිය ගිය අතර ඔහුගේ බිරිඳ මැණික් ලංකා බරපතල තුවාල ලැබුවා. ඉන් මැණික් මේ වන විට සුවය ලබමින් සිටින අතර තවමත් ඇය පූර්ණ සුවයට පත්ව නැහැ. ඉතින් ඊයේ දින ඇය පළමු වතාවට මියගිය සිය සැමියාගේ සොහොන් කොත වෙත ගොස් තිබුණා. වසන්තගේ මරණයෙන් පසුව ඇයට නැවත ඔහුගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට යාමට ප්‍රථම වතාවට අවස්ථාව ලැබුණේ ඊයේ දිනයි. මෙවැනි අලුත්ම තොරතුරු ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.